කැදැල්ල එන්ටර්ප්‍රයිසස් කියන ආයතනයට මුදල් දීලා ගෙවල් හදාගන්න මුදල් දුන්නට පස්සේ ඒ මුදල් වංචා කිරීම නිසා ඒ මුදල් අවභාවිතා කරලා වංචාවට ලක් වුණු වින්දිතයෝ නිවසක් අහිම වින්දිතයෝ මේ මාධ්‍ය හමුවට සම්බන්ධ වෙලා තියෙනවා. මහන්සලා හම්බ කරපු සල්ලි දීලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අපෙත් ඒක ආසාවක්නේ. අපේ කියන්නේ ඒ සතුට කියන්න තේරෙන්නේ නැහැ. ඒ ආසාව ඉෂ්ට කරගන්න තමයි අපි මේ ආයතනය තෝරගෙන මේ ආයතනයේටම මුදල් දීලා ඒ විශ්වාසයෙන් තමයි අපි අපේ නිවස සාදා ගන්න මේගොල්ලන්ට මුදල් දීලා තියෙන්නේ. News 1 කැදැල්ල එන්ටර්ප්‍රයිසස් කියන ආයතනයට මුදල් දීලා ගෙවල් හදාගන්න මුදල් දුන්නට පස්සේ ඒ මුදල් වංචා කිරීම නිසා ඒ මුදල් අවභාවිතා කරලා වංචාවට ලක් වුණු වින්දිතයෝ නිවසක් අහිම වින්දිතයෝ මේ මාධ්‍ය හමුවට සම්බන්ධ වෙලා තියෙනවා. මේ ජනතාවට අපි පෙන්වන්න ඕන මේ තියෙන්නේ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් කියන මහරගම ඇල්හේන පාරේ ගෙවල් හදන කම්පැනියේ ලෝගෝ එක. එතකොට මේක ගෙවල් හදන සමාගමක් කියලා කිව්වට කැදැල්ල එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ ක්‍රිෂාන්ත මුතුකුඩ කියන තනි පුද්ගලයා විතරක් අධ්‍යක්ෂකවරයෙක් විදියට ඉන්න ඔහු පමණක් තීරණ ගන්න ඔහු තමයි හදන ගෙදර තීරණය කරන්නේ ඔහු තමයි කවද්දද හදන්නේ කියලා තීරණය කරන්නේ ඔහු තමයි හදනවද නැද්ද කියලා තීරණය කරන තනි තීරණ ගන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් කියන ආයතනයේ ලෝගෝ එක තමයි මේ තියෙන්නේ. මේක තියෙන්නේ මහරගම ඇල්හේන පාරේ. එතකොට මෙන්න මේ මහරගම ඇල්හේන පාරේ තියෙන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් කියන ආයතනය ලොකු ප්‍රචාරණ වැඩපිළිවෙලක් අරගෙන යනවා තමන්ගේ ආයතනයට මුදල් ගෙන්න ගන්න. එතකොට ඔහු එකට සමාජ මාධ්‍ය පාවිච්චි කරලා ලොකු සමාජ මාධ්‍ය මෙහෙයුමක් කරනවා. ඊටාම හොඳ නිවාස ඔහු හදලා ඉවර කරනවා කියලා. ඊට පස්සේ මේක සමාජ මාධ්‍ය වලින් දකින ජනතාව ඔහුට ඇමතුම් ලබා ගන්නවා. ඇමතුම් ලබා ගත්තට පස්සේ ඔහු දෙනවා තව ඔෆර්ස් කීපයක්. ඔහු දෙන ඔෆර් වල තියෙනවා අවුරුදු 25ක් වගකීම ගන්නවා. ඔහු හදලා දෙන නිවසක කියලා. ඒ ගමන් කියනවා වාරික විදිහට ගෙවන්න පුළුවන් පළවෙනි වටේ ලක්ෂ 20ක් 30ක් ආයෝජනය කරන්න කියලා උනන්දු කරනවා. ඊට පස්සේ ඒ මුදල් ආයෝජනය කරන ජනතාව කවුරුම හරි කෙනෙක් ඉල්ලුවොත් කලින් හදපු ගෙයක් ඔයා අපිට බලන්න දෙන්න කියලා ඔහු පෙන්නන්න ගෙවල් කීපයකුත් තියාගෙන ඉන්නවා ඇත්තටම හදලා ඉවර කරලා. එතකොට ප්‍රචාරණ මෙහෙයුමක් දියත් කරලා ජනතාව ඇදලා ගන්නවා. ඊට පස්සේ ගියාට පස්සේ හිත ඇදිලා යන ඔෆර්ස් දෙනවා. ඒකේදී අවුරුදු 25ක් වගකීම ගන්නවා කියලා කියනවා. ඊට පස්සේ ටයිල් ටික ඒගොල්ලෝ අල්ලලා දෙනවා කියනවා. ඊට පස්සේ විශ්වාසය හදන්න පෙන්නන්න තවත් ගෙවල් කීපයක් තියන් ඉන්නවා. තියන් ඉඳලා උනන්දුව හදලා ප්‍රචාරණ වැඩ ටික කරලා කෝල් කරලා කරදර කරලා උනන්දුව හදලා මොකද කරන්නේ සල්ලි ටික ගෙන්න ගන්නවා කැදැල්ල ආයතනයට. සල්ලි ටික කැදැල්ල ආයතනයට ගෙන්නලා මේ වින්දිතයෝ අහලා තිනවා අපි මේක account එකකට දාන්නද. ඔහු කියනවා නෑ එහෙම කරන්න ඕනේ නෑ ගෙනල්ලා අතටම බාර දෙන්න කියලා බාර දීලා තියෙනවා. එහෙම කරද්දී මොකටත් හොඳට විශ්වාසය නැති නිසාම මෙන්න සල්ලි දුන්නු අය මොකද කරේ නිකන් විශ්වාසය ඕන දෙයක් වෙන්න පුළුවන් කියලා ෆොටෝස් ගහගෙන තියෙනවා. එතකොට මේ විදිහට සල්ලි දෙන වෙලාවේ මේ දෙන්නේ නිකන් නෙමෙයි මේ තියෙන 5000 කොළ වලින් ලක්ෂ 20 30 දීලා තියෙන්නේ. එතකොට මේ වගේ පින්තූර ගොඩක් තියෙනවා. එතකොට එග්‍රීමන්ට් එකක් සයින් කරලා දෙනවා යාපාගේ ඉන්දු කියන මහත්මිය නීතිඥ මහත්මිය ඉස්සරහා එග්‍රීමන්ට් එකක් සයින් කරලා මේ වංචාව සිද්ධ කරනවා සල්ලි ටික ගන්නවා. සල්ලි ටික ගත්තට පස්සේ තමයි වැඩේ වෙන්නේ. දුරකථන ඇමතුම් ඕන විදියට කලින් වගේ ආන්සර් කරන්නේ නැහැ. අර කියන දවසට ගෙදර හදලා දෙන්නෙත් නැහැ. අර කියන දවසට මුල් ගල තියන්නෙත් නැහැ. මුල් ගල තිබ්බේ නැත්තේ ඇයි පරක්කු වෙලා තියන්නේ ඇයි කියලා අහන්න කෝල් කරොත් ඒවා ආන්සර් කරන්නෙත් නැහැ. ඒ වගේම ආයතනයට ඇවිල්ලා හම්බ වෙන්න හැදුවොත් ඒකත් මඟ හරිනවා. මෙහෙම දිගටම කරලා මේ වංචාවේ වින්දිතයෝ බවට පත්තුණු දහස් ගණනක් ඉන්නවා. ඒ නිසා අපි ජනතාවට අවධාරණය කරනවා ලක්ෂ 20 30 40 50 60 ඉඳලා කෝටිය දක්වා දහස් ගණනක් මෙතන ගෙවල් හදන්න තමන්ගේ ගෙදරක් හදාගන්න සල්ලි ලබා දීලා තියෙනවා. එතකොට මේකේ තියෙන ප්‍රශ්නය තමයි මේ කවුරුත් මුදල් හෙව්වේ වංචා කරලා නෙමෙයි. මේ හැම කෙනෙක්ම මුදල් හොයලා තියෙන්නේ දුක් මහන්සි වෙලා කට්ට කාලා. දැන් මෙතන ඉන්නවා ආරක්ෂකංශය අය. මෙතන ඉන්නවා පොලිසිය අය. මෙතන ඉන්නවා හමුදාවේ අය. මෙතන ඉන්නවා රට ගිහිල්ලා දුක් මහන්සි වෙලා කඹුරනකල් තමගේ අත් රිදෙනකල් මුදල් හොයපු අය. එතකොට මෙතන ඉන්නවා නීතිඥවරු. මෙතන ඉන්නවා ඉංජිනේරුවෝ. මෙතන ඉන්නවා වෛද්‍යවරු. මෙතන ඉන්නවා කම්කරුවෝ. මුළු සමාජ ප්‍රජාවක් මෙතන ඉන්නවා මේ පීඩාවට පත් වෙලා ඉන්නේ. ඒ නිසා අපි අහනවා ජනතාවගෙන් මේක සාධාරණද මේ අයට වංචා කිරීම? මේ අයට වංචා කිරීම සාධාරණද? හැම කෙනෙක්ම ආසයි Tamanට ගෙදරක් හදාගන්න. Tamanට ගෙදරක් හදාගන්න තියෙන ආසාව නිසාම හැමෝම කරන එක තමයි කීය හරි එකතු කරලා ගෙයක් හදාගන්න බලනවා. එතකොට මෙවැනි වංචාකාරයෝ ලොකු බෝඩ් ලෑලි දාගෙන අන්දලා ඉවර
වෙලා මේ සල්ලි ටික කොල්ල කෑවට පස්සේ දැන් සමහර අය පාරට වැටලා තියෙනවා. එක තාත්තෙක් ඉන්නවා කැඳ විකුණලා තමයි තමන්ගේ දුවත් එක කැඳ විකුණලා සල්ලි ටික දෙනවා එකපාර ගෙයක් හදාගන්න. ගේ හදන්න මුල්ගල තියන්න ක්‍රිසාන්ත මුතුකුඩ කිව්වට පස්සේ තියෙන ගෙදර ඩෝසල් කරලා දානවා. ඩෝසල් කරලා දැම්මට පස්සේ මුල්ගලත් නැහැ, තිබුණු ගෙදරත් නැහැ, කූඩාරමක් ගහගෙන දැන් ඉන්න වෙලා තියෙනවා දුවත් එක්ක. එතකොට ඒ සල්ලි දුන්නු තාත්තද වැරදි? ඒ සල්ලි දුන්නු තාත්තද වැරදි නැත්නම් ඒ සල්ලි ටික අරගෙන රට සවාරි ගිය ක්‍රිසාන්ත පුතුකුඩද වැරදි? ඒ නිසා අපි කියනවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට එක පුංචි දරුවෙක් ඉන්න ගෙදරක් තියෙනවා. ඒ පුංචි දරුවගේ ගෙදර හීනෙම තිබුණේ අනේ එයා සාමාන්‍ය පෙළ පන්තියට යනකොට හරි ගෙයක් හදාගෙන එයාගේ පොත් ටික එයාගේ මේසෙක තියාගෙන තනි කාමරයක තමන්ගේ අද්දිනේ කටයුතු කරන්නේ. දැන් ඒ දරුවට වෙලා තියෙනවා අම්මත් එක්ක යන්න හැමදාම එයාගේ කාමරේ හදන්න වෙන් කරපු මුදල අර සත්ගුණවත් සාමේල් මූණ හොඳට පෙන්නලා සල්ලි කොල්ල කාපු වංචාකාරයකින් සල්ලි ටික එල්ල ගන්න.